අපි බලමුද මම මගේ හස්බන්ඩ්ට වැලන්ටයින් එකට දීපු ගිෆ්ට් එක මොකක්ද කියලා. අපි මැරි කරේ ඔක්තෝබර් වලනේ. ඉතින් මේ අපි දෙන්නගේ ෆර්ස්ට් වැලන්ටයින් එක. දුර ඈත රටවල් දෙකක ඉන්න නිසා අපි දෙන්නටම එකට සෙලිබ්‍රේට් කරන්න බැරුව ගියත් මං හිතුවා මට පුළුවන් විදියට චූටි හරි ගිෆ්ට් එකක් මම යාට දෙන්න ඕනි. මට ලැබුණු හැමදේට පැටියෙන් සතා වටිනාම දීපුයා. පෙර පිනට මුණ ගැහුණු බව තේරුණා. හරිම ආසයින් කරපු දෙයක් තමයි අපේ වෙඩින් ෆොටෝ එක. එයා තාම වෙඩින් එකෙන් පස්සේ නිකන් ෆෝන් එකෙන් ෆොටෝස් දැක්කට ඇත්තටම ඇල්බම් එකවත් වීඩියෝ එකවත් දැක්කා. ඉතින් ටී-ෂර්ට් එකකුත් ගත්තා. අපේ අම්මම හොදලා නැටි කපලා ලස්සනට පිරිසිදුව හදාගන්න ස්පයිසස් තියෙද්දි ඒවා යවන්න නැතුව බෑනේ. ඉතින් මම එව්වත් එයාට යවුවා. ඔය ඔක්කොම ලෑස්ති කරගෙන ඔක්කොම හොඳට පැක් කරලා ඊට පස්සේ ඔන්න දැන් තමයි මම පෙන්නන්නේ ආසම කරන දේ. ඔය මොනවා තිබ්බත් යා මේකට නම් ගොඩක් ආස වෙයි. අපේ අම්මට නම් ඕන උනේ අපේ අම්මගේ මතින් හදලා මගේ හස්බන්ඩ්ට යවන්න. හැබැයි ඒ උනාට මේ දවස්වල අපිට ලොකු ප්‍රශ්න ගොඩක් මුහුණ දෙන්න උණු නිසා ගෙදර නිදහසක් තිබුණෙම නැති නිසා අපිට ඒක කරගන්න බැරුව ගියා. ඒත් මට යාට කැම යවන්න ඕන වෙලා තියෙද්දි මම TikTok එකේ බලබලීදී තමයි මම මෙන්න මේ සිලෝන් ඩිලයිට් කියන අක්කව දැක්කේ. අක්කව නෙවෙයි අක්කගේ කැම දැක්කේ. මට නම් මේ වීඩියෝස් දකිද්දිම කඩට කෙලවුණා. ඒ කියන්නේ ඒවා දකිද්දිත් ඇත්තටම හරි පිළිවෙලට ලස්සනට තියෙනවා. කන්න ආසයි දෙන විදියට තියෙනවා. ඔයාලටත් රටේන කෙනෙක්ට හරි ලංකාවේ කෙනෙක්ට හරි මේ විදියට කැම ඕනේ නම් ඒ අතකින් බය නැතුව ඕඩර් එකක් දාන්න. මෙන්න මේ විදියට තමයි මම මගේ හස්බන්ඩ්ගේ ගිෆ්ට් එකයි යාට යවන අනිත් බඩු ටිකයි ඔක්කොම ලෑස්ති කරේ. මේ ටික ඔක්කොම ලෑස්ති කරලා ඉතින් මම කුරියගෙන් එනකම් බලාගෙන හිටියේ හරිම ආසාවෙන්. එහෙනම් බයි බයි. සතුටින් ඉන්න. වැලන්ටයින් එක දවසකට නෙවෙයි හැමදාමත් ආදරෙන් ඉන්න. මේ සිහිනේ මාගේ නුඹ විතරයි ඉන්නේ. මේ මුළු සංසාරේ නුඹ විතරයි ඉන්නේ.